ඇමරිකාව සහ ඉරානයේ එකඟතාවකට පැමිණ ඇති බව ඩොනාල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කිරීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතැල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනය කවදද වෙන්නේ? ඔව් ප්‍රවෘත්ති යනවා. තවමත් හරිම එකඟතාවයකට ඇවිල්ලා නැහැ. අවිනිශ්චිතතාවයක් පවතිනවා. දැනට අපි මේ මාසය සඳහා ඇනුම් කරන ලද තෙල් නැව් සියල්ල වගේ පැමිණලා තිබෙනවා. තව එක බොරතෙල් නැවක් එන්න තියෙනවා. එතකොට අපි මේ කලින් ඇනෝම් කරලා නැවතෑම එමින් පවතින්නේ. අපි බලමු. ඒ කියන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සහ පිරපාව තෙල් මිල අඩු වෙලා සහනයක් දෙන්න පුළුවන් පළවෙනි මොහොතේදීම සහන ලබා දෙනවා. කාලේ විතර ඒ සහනය හම්බෙයිද කියන එක තමයි අපි අහන්නේ. කියන්න බෑ මේ තියෙන අවිනිශ්චිතතාවය මත දැම්මට මේ වෙලාවේදී පැහැදිලි උත්තරයක් ඒකට ලබා දෙන්න බෑ. නාදිය හැකි පළවෙනි ලාවේදී ඒ සහනය ලබා දීමම තමයි රජයේ ඒකායන අපේක්ෂාව. ඉවරයා සහෝපජනාධිපතිවරයා මේ වෙනකොටත් ඒ ගිවිසුමට අත්සන් තියලා ඒක නිල වශයෙන් මේ සිකුරාදා වෙනකොට අත්සන් තැබීම අවසන් වෙනවා. ඔවුන් බොහොම සුබවාදී විදිහට තමයි මේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. අපිත් ඇත්තටම දන්නවා මේ කාලයක් තිස්සේ අපිත් බලාගෙන හිටියේ එවැනි එකඟතාවයකට එවි කියලා. අපි හිතුවා ඒක මේ මාසේ එවි කියලා හිතුවා, ජුනි මාසේ එවි කියලා හිතුවා. දැන් යන්තම් ඇවිල්ලා තියෙනවා. සිකුරාදා අත්සන් කරාට පස්සේ ලෝකීය ආර්ථික තත්ත්වය සුබවාදී ලෙසට වෙනස් වෙයි කියලා අපි කල්පනා කරනවා. ඒ සුබවාදීත්වය හැම අපි වගේ රටවලට ඒකේ හොඳ ප්‍රතිඵලයක් ඒවි. ඒ ප්‍රතිඵලය අනිවාර්ය වශයෙන් ජනතාවට ලබා දෙනවා. මොකද දැනුත් භාණ්ඩාගාරයෙන් සැලකිතු මුදලක් ලබා දෙමින් තමයි මේ ගානට මේ තෙල් මිල පවත්වාගෙන යන්නේ. කොට ඊළඟ මාසේ කෙරෙන ඇනවුම් වලට මේ අඩු වෙන තෙල් මිලට ඒ කියන්නේ අඩු වෙන ප්‍රතිශතය අනුව තමයි ඇනවුම් කෙරෙන්නේ. එහෙමද ඔබතුමා කියන්නේ? ඒ කියන්නේ මේ වෙනකොට මේ අද වෙනකොට ඩොලර් 80යි බැරල් එක ඊළඟට 83යි මේ ප්‍රධාන වෙළඳපොළවල් දෙකේ. ඒ යුද්ධ පටන් ගන්නකොට 73 තිබ්බේ. ඒ කියන්නේ ඩොලර් 40 විතර සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් තෙල් ගොඩබාන අවස්ථාවේදී මිලත් සැලකිලිට ගන්නවනේ. අපි කලින් කිව්වේ දවස් දෙකක් එහා පැත්තට දවස් දෙකක් මෙහා පැත්තට සහ එදා දවසේ ඒ දවස් පහ ඇවරේජ් එකක් සැලකිලිට ගන්නවා. ප්‍රීමියම් එක වැඩි වෙලා තිබෙන්නේ ඒවත් ඒ සියල්ල. ඒ කියන්නේ කලින් ඇනෝම් කරපු එකේ ප්‍රතිඵල තිබෙන්නේ ප්‍රීමියම් එක වැඩි වෙලා තිබෙනවා. නමුත් මිල සකස් කිරීමේදී දැන් වෙළඳපොලේ පවතින මිලත් සැලකිලිට ගන්නවා. ඒ සියල්ල සැලකිලිට අරගෙන දිය හැකි සහන ලබා දීලා භාණ්ඩාගාරයෙන් ලබා දෙන්න පුළුවන් මුදලත් ලබා දීලා අවම මට්ටමක මිල පවත්වාගෙන යන්න තමයි රජය අපේක්ෂා. ආනාධාරය ලබා දුන්නේ ජූනි මාසේ අවසන් වෙනවා. දැනට අපි ඒ කියන්නේ මුල් පැකේජ් එක වෙන් කරේ බිලියන 100ක් අප්‍රේල් මැයි ජූනි මාස දක්වා. එතනින් එහාට මොකද කරන්න කියන එක සම්බන්ධයෙන් දැනට තාම නැහැ. අපි බලමු මේ ගිවිසුම ගහලා තත්ත්වය හොඳ වුණොත් අපිට තව තීන්දුව ගන්න පුළුවන්. සාකච්ඡාව ගැන උත්තරයක් හම්බෙනවද? සහනය ලබා දීම ගැන මේ මාසේ අන්තිම මොන හරිය ගැන සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවද? ඔය කොහොමද තව සම්මාසෙ මැදනේ. ඒක නිසා මේ ලෝක තත්ත්වය වෙනස් වෙයි. අපි සුබවාදී බලාගෙන ඉමු.